තුනක් කරා. හරි. හරි. අපි දැන් කතා කරන්න යන්නේ අපි දැන් කතා කරන්න යන්නේ ව්‍යාජකේත නැත්නම් සූඩෝ කෝඩ් ගැන. මොකද ව්‍යාජකේතයක් නැත්නම් සූඩෝ කෝඩ් එකක් කියන්නේ ඇල්ගොරිතමයක පියවර ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතමය දැක්වීමක් විදිහට අපි ලියන එකට කියනවා ව්‍යාජකේත කියලා. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි අදින ෆ්ලෝ chart නැත්නම් ඇල්ගොරිතම්ස් ඒක ගොඩක් දේවල් තියෙනවනේ. ඔය ඇල්ගොරිතම් අපිට පුළුවන් ඉංග්‍රීසි වචනෙන් ලියන්න. ඒ කියන්නේ start. ඒ කියන්නේ start කරනවා. නැත්නම් ආරම්භ කරනවා. කියන්නේ begin කියලා. ඉවර කරනවා. end කියලා. එකතු කරනවා. ඒ කියන්නේ calculate කියලා. අන්න ඒ වගේ එක එක වචන වලින් අපිට ලියන්න පුළුවන් ඕක ඉංග්‍රීසි වලින් ඇල්ගොරිතම් ටික. කොහොමද ඔක වෙන්නේ? අපි මෙහෙම ගමුකෝ. දැන් ඕකේ වචන ටික තමයි මම මේ ඉස්සලම කියලා දෙන්න හදන්නේ. එකක් පස්සට ගියා නේද? අපි ඕකේ වචන ටික ගත්තොත් ආරම්භය නැත්තම් ආරම්භය කියන දේ අපි කියන්නේ මොකක් කියලාද? begin කියලා. begin. ආරදින begin start එකකට begin කියනවා කියන එක. begin start. හරිද? අවසානය ආරම්භ වෙන හැමදේම අවසන් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මොකද්ද? end එක. ඊට පස්සේ ආදානය. ඒ කියන්නේ අතුල් කරන දේවල්. ඒකට කියනවා අපි විදි තුනක්. මොකද්ද? input එක input read නැත්නම් get ලබා ගන්න. කියන්නේ ආදානය කරගන්න, කියවන්න, නැත්නම් ලබා ගන්න. අන්න ඒ වගේ දේවල් කියනවා. ඊට ප්‍රතිදානය. ප්‍රතිදානය. ඒ කියන්නේ මොකද්ද? output එක. output නැත්නම් display කරන්න, නැත්නම් show කරන්න කියලා අපි කියනවා. මේ කියන්නේ මොකද්ද? ප්‍රතිදානය කියන වචනේ. ප්‍රතිදානය කියන එක අපි සූඩෝ කෝඩ් වලින් ලියන විදිහ. ඊට පස්සේ ක්‍රියාව නැත්නම් සැකසීම. අපි ඉස්සලා කතා කරා process කියන වචනේ. process කියන වචනට අමතරව අපිට පුළුවන් calculate කියලා ලියන්න. කියන්නේ සැකසීම නැත්නම් ක්‍රියාවලියට අපි කියනවා process නැත්නම් calculation. calculate කරන්න calculate වචනේ. අනිවාර්යෙන්ම අපර් කේස් ලියන්න කියන්නේ කැපිටල් අකුරෙන් ලියන්න. මාක්ස් ගොඩක් දුරට හම්බෙයි. ඒකටත් විශේෂයෙන් බලලා. හරි. වර්ණ නැත්නම් අර වර්ණය අපි කතා කරපු වර්ණය කොහොමද ලියන්නේ? if මේ if else ගැන මම මට කියන්නම් ඉස්සලා මේ if නැත්නම් අනිත් එක then ඊපස්සේ else end if කියන්නේ පටන් ගත්ත ඕනේ if එකක් ඉවර කරන්න ඕනි. එකට අපි කියනවා end if. අනිත් එක තමයි මොකද්ද? if else නැත්නම් else if. සේත් නැතිනම්. දැන් ඕක මෙහෙමයි. මම මේක ලොක් කරලා මේ කියලා දෙනවා if else කතාව. if else කියන්නේ මොකක්ද? if else කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මම ඔයාලට උගන්වනවා. හරිද? if එකක් දාලා මේ සර් අද පන්තිය නැවැත්තුවේ නැත්තම් then මම ගෙදර මම නැත්තම් අපා ඔන්ලයින් ඉන්නේ මම නිදා ගන්නවා. මෙයා නැවැත්තුවේ නැත්තම් මට පේන්නේ නැහැනේ. මම නිදා ගන්නවා. if නැවැත්තුවේ නැත්තම් then මම කරන්නේ මොකද්ද? මම නිදා ගන්නවා. තේරුණාද? එසේත් නැතිනම් තව ටිකක් අහන් ඉන්නවා. තව ටිකක්
අහන් ඉන්නවා. ඊට පස්සේ අපි end if එකක් ගහලා මේක නවත්තන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ if එකක් දාලා අපි කතා කරනවා පළවෙනියෙන්ම මොකද්ද? දැන් යන්නේ මොකක්ද? දැන් වෙන්නේ මොකක්ද? අපි මේක වුණොත් තමයි මේක. මෙය වුණොත්, මෙය වුණොතින් මේ පෑන බිම වැටුණොත් මට ලියන්න පෑනක් නැහැනේ. මම වෙන පෑනක් භාවිතා කරනවා. then using another pen. නැත්තම් මං ඒ පෑන ඇහිඳලා ආයෙ ලියනවා. තේරුණාද? මෙසේ වුණොතින් මෙසේ කරනවා. if then else එසේ නැතිනම් මේක කරනවා. නැත්තම් else if කියන කොටන මැදට ආවොත් අපි තව ක්‍රමයක් මොකක් හරි හොයාගෙන දාන. දැන් හිතමු අපි if එක තියෙනවා මගේ පෑන බිම වැටුනොත්. if එකකින් කියනවා මගේ පෑන බිම වැටුනොත්. හරිද? ඊට පස්සේ මගේ පෑන බිම වැටුනොත් මම ඒක ඇහිඳලා ලියනවා. else if නැත්තම් මගේ මේස උඩ තියෙන අනිත් පෑනෙන් ලියනවා. else ඒසෙත් නැතිනම් ඒ දෙකම නෙවෙයි නම් මම ඔය ඉඳ ගන්නවා. මම ලියන්නේ මම මුකුත් ලියන්නේ මම ඔය ඉඳ ගන්නවා. මට පෑන අරන්දරනවා මම ලියන්නේ. අන්න ඒ වගේ එක විදිහට කතා කරන දේවල් එසේත් නැතිනම් දේවල් මෙසේත් වෙන දේවල් අන්න ඒවට අපි කියනවා if කියලා. කියන්නේ if එකෙන් වෙන දේ තමයි අපි දැන් මේ සරලවම කතා කරේ. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ පුනරාවර්තය. නැත්තම් පුනරාවර්තය නොහොත් පුනර්කරණය. මතකද පුනර්කරණය කියන වචනේ ඉස්සෙල්ලා කතා කරා? පුනර්කරණය. පුනර්කරණයේ විදි තුනයි. for do එක, while and while එක, repeat until එක. හරිද? අපි යෝග ගැන ලොකුවට කතා කරනවා තව චුට්ටි වෙලාවකින්. දැනට අපි මෙහෙම යමු. මේකේ මේ තියෙන්නේ වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම. වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම. ඔයාලා දන්නවා වෘත්තයක වර්ගඵලය ගණනය කරන්නේ 5r වර්ගය කියලා. 5r වර්ගයෙන් ගණනය කරද්දී වෘත්තයක කොහොමද වර්ගඵලය ගණනය කරන්නේ අපි සූඩෝ වලින්. ඉස්සල්ලාම ඔයා හිතා ගන්න මෙන්න මේවා. ඔයා පැත්තකින් කොලේ ලියා ගන්න මේකෙදිත් මොනවද ඕනේ කියලා. අර ෆ්ලෝ chart අඳිනවා වගේ මොවා පැත්තකින් ලස්සනට ලියා ගන්න මොකද්ද? මේකට මට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මෙන්න මේ විදිහට. ඔයාට ඕනි කරනව මොනවද? R වල අගයක්. ඔයාගේ දන්නවා. ඇයි R වල අගය? 5 කියන අගයේ නේතයක්. සාමාන්‍ය තියරිනේ ගණන්නේ. ඕලෙවල් ළමෙක්නේ දන්නවනේ. හරි. මොකක්ද ඒකට කියන්නේ අර සොපරචනත් වෙනවා මතක නැහැ. මේ ගමේනේ කොල්ලන වගේ. දැන් අර 5 අපි R තමයි දන්නේ නැත්තේ. එතකොට A සමානයි 5R වර්ගයනේ. සාමාන්‍ය සූත්‍රය ඔය දෙකම එකට තියෙන්නේ මමන්නේ 5R වර්ගයනේ. එතකොට ඔයා දැනටමත් දන්නවා 5 කියන්නේ 7/22 නැත්තම් 3.141 කියලා. හරිද? එතකොට වද මෙන්න මේ සූත්‍රය ලියා ගන්න පැත්තකින්. ඒක තමයි සූත්‍රය. ඔයාට R එක අවශ්‍යයි. R කියන අගය ලියා ගන්න R කීයක්ද හොයා ගන්න ඕනේ කියලා. R. ඊට පස්සේ ඔයාට R කියන්නේ මොකද්ද? අරය. අරය අවශ්‍ය නැත්නම් R එක අවශ්‍ය. R කියන සංඛ්‍යාව අවශ්‍යයි. කැල්කියුලේෂන් එක ගහන්න ඒක ගන්න ඕනි. ඊට පස්සේ මේක දැන් ලියා ගන්න තමයි තියෙන්නේ. ඔයාට අවශ්‍ය දේවල් ටික ඔයා පැත්තකින් ලියාගෙනයි තියෙන්නේ. දැන් පළවෙනිම එක begin. ලියා ගන්නවා begin කියලා. උඩින් මේ කියන්නේ ආරම්භය කියන දේ. හරිද? ඊට පස්සේ input කරගන්නවා radius එක. ඒ කියන්නේ මොකද්ද? අරය input ඔයාට සමහරවිට ගොඩක් ඉංග්‍රීසි බැහැනේ. එතකොට මෙන්න මේ රේඩියස් වගේ වචන අමාරුයි නම් එතනදී අමාරුයි නම් ඔයා මෙතන නිකන් R හරි වාර්තා
සිංග්ලිෂ් වලින් අරයි කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන ඉන්පුට් කරගන්නවා. ඉන්පුට් කර ගැනීමට කියන්නේ වචන නිර්වචනයක් දීම තමයි මෙතනදී මේ කරන්නේ. මේ වචන හරියට ලියන්න. මෙන්න මේ වචන නිර්වචන වචනේ වා දන්නේ නැත්නම් ඉංග්‍රීසි ගොඩක් රේඩියස් කියන වචන අද නම් ඇහුවේ. ඔයාට එතනට ගැලපෙන වචනක් R හරි. ඉන්පුට් R කියලා ලියා ගන්නකො ප්‍රශ්නයක් නැහැ. ඉන්පුට් කරගන්නවා රේඩියස් එක. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ අපි? රේඩියස් එක ඉන්පුට් කරගත්තට පස්සේ අපි කැල්කියුලේෂන් එක කරනවා. කැල්කියුලේට් අපි process කියලා මෙතන දාන්න තියෙ හේතුව මොකද්ද? අපිට ගණිතමය අගයක් ගන්න තියෙන්නේ. එතකොට අපි දානවා calculate කියලා. calculate කරන්නේ මොකද්ද? area එක. area සමානයි 7න් 22. ඔක ලියන්ති පොතේ ලියද්දී ඔන්න ඔය ආකාරයෙන්ම ලියන්න. 22 ගුණ කිරීම r නැත්නම් රේඩියස් ගුණ කිරීම ආයත රේඩියස්. ඇයි ඒ? රේඩියස් දෙවාරයක් එන්න ඕනේ r වර්ගයක් එන්න. එක ගණිතයේ නියමයක්. හරි. ඊට පස්සේ මෙතන දැන් අපි ඔය ඉනිෂියලයිස් කරලා තියෙන නැත්නම් මේ ඒරියා කියන්නේ වර්ගඵලයට උතන a කියලා දාගත්තා නම් ඔයා පල්ලෙහා ලියනකොට ඩිස්ප්ලේ a. අර අතන ඉන්පුට් රේඩියස් දෙනකොට ඉන්පුට් r නම් ලිව්වේ. ඔයා මෙතන ගුණ කරන්නේ මොකද්ද? 22 7න් 22 ගුණ කිරීම r ගුණ කිරීම r විදිහට. ඊට පස්සේ ඩිස්ප්ලේ a එකක් කරන්න. කියන්නේ ඒරියා එක ඩිස්ප්ලේ කරන්න. ඊට පස්සේ එන්ඩ් කරන්න. ඔච්චරයි ඔයාගේ කෝඩ් එකේ ලියවෙන්නේ. වර්ගඵලයක් හැවීමේදී. ඒක තේරුණා නේද? ඔය විදිහට තමයි වර්ගඵලයක් සෙවීම කරන්නේ. හරි. ඊට පස්සේ සමූහය ඇනිමේෂන් එක දාන්න කවන්නේ. හරි. සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම අපි ඉස්සෙල්ලා කතා කරා සංඛ්‍යා සමූහයක් අරගෙන එකතුව කොහොමද ගණනය කරන්නේ කියලා. සංඛ්‍යා සමූහයක එකතුව ගණනය කිරීමේදී උනත් මොකක් වුණත් බෝම්බයක් සැකසීමේ ක්‍රමය සෙව්වත් ඔයා අනිවාර්යයෙන්ම begin කියන වචනේ උඩින්ම ලියන්න ඕනේ. ලියා ගන්න begin කියලා උඩින්ම ඉස්සල්ලාම. හරි. පැත්තකින් ලියා ගන්න සංඛ්‍යා සමූහයක් එකතු කරන්න ඔයාලට අවශ්‍ය මොනවද? ඔයාලට අවශ්‍යයි සංඛ්‍යා සමූහයක්. n list එකක්. ඔයාලට ඕනේ සංඛ්‍යා සමූහයක්. ඊට පස්සේ එකතු කර කර යන්න ඕනේ. වාට ඉස්සලා මතක ඇති අපි කතා කරා එකතු කර කර යන්න ඕනේ කියන දේ. සමා වෙන්න. presentation එක. හරි. මේකෙන් තිබ්බේ කලින් අපි කරලත් නෑ. ඒක මිස් වෙලා ගිහිල්ලා. අපි ඊළඟට කරමු මේ පුනර්කරණ එකක් මේ කරන්නේ. එතකොට මේකෙදි අපි ඉස්සෙල්ලාම ඔයාලට මතකද එකතුව බිඳුවයි කියලා කලින් එකෙන් දාගත්තා. එකතුව නැත්තම් ටෝටල් එක අපි ඉනිෂියලයිස් කරගන්න නැත්තම් අපි ඒක හඳුන්වා ගන්නවා බිඳුවයි කියලා. ඊට පස්සේ මතක ඇතර ලූප් එකක් කරා අපි. මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. ඒක අපි මොකක් කියලා දාන්නේ? රිපීට්. නැවත වෙනවා රිපීට් එකක් විදියට. ඒ කියන්නේ නැවත එකම දේ සිද්ධ වෙන්නේ. රිපීට්. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? රීඩ් කරන්න ඕනේ. නම්බර් එක අරගෙන නම්බරේ මොකක්ද කියලා රීඩ් කරන්න ඕනේ. number as n කියන්නේ ඔයා ඒකට අලුතෙන් නමක් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාට නමක් තියෙනවානේ. දැන් ඇත්තම නම ඔයා ශිෂ්‍යයෙක් කියන එක තමයි නම්බර් කියලා හිතන්නකෝ. as අමල් කියලා හිතන්නකෝ ඔයාගේ නම. as අමල් ශිෂ්‍යව අමල් විදියට හඳුන්වන්න. නැත්නම් ඔයාට ඉස්කෝලේ වෙන නමක් කියනවා නම් ඒ නම හඳුන්වන්නේ ඒ නමින් කක්කොට්ට කියනවා නම් කක්කොට්ටයි නම.
තේරුණාද? හැම දෙයකටම අපිට නමක් තියෙනවා. වාට කියන්නේ උගුඩුවා නම් උගුඩුවයි නම. තේරුණාද? හැම දෙයකටම නමක් තියෙනවා. එන්න එක තමයි කියන්නේ read number as n. තේරුණානේ? read number as n. ඒක විදිහට නම්බර් එක n විදිහට සලකන්න. ඊට පස්සේ calculate කරන්න මේක ගණිතමය සංඛ්‍යාවක්. calculate කරන්න මොකක්ද විදිහටද? total එක calculate සමානයි total සමානයි total ධන n. ඔයාලා මතක ඇති උඩ අපි කතා කරා එකතුව ධන n. එතකොට ඒක වෙන විදිහත් අපි කතා කරා. ඊට පස්සේ until numbers are over. අපි අර දෙන numbers ටික ඉවර වෙනකන් until numbers over වෙනකල් කරන්න. ඊට පස්සේ total කියන එක එතනින් පස්සේ display කරන්න. මෙන්න මේ until කියලා තියෙනව නේද? ඔන්න ඔතනින් තමයි loop එක උඩට කරගෙන repeat කියන තමයි. until to repeat. මම repeat වෙනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ number එකක් නැත්තම් කෙලින්ම එළියට ආයවනවා. තේරුණා නේද? ඕක තමයි සරලම කතාව. total එකක් ගන්න පුනර්කරණ සූඩ කෝඩ් එක නැත්තම් ව්‍යාජකේතයක. මේකයි පැස්කලුයි පටල ගන්න එපා. පැස්කල් කියන්නේ වෙන දෙයක්. ව්‍යාජකේත කියන්නේ තව දෙයක්. ව්‍යාජකේත අපි යොදාගන්නේ පැස්කල් කෝඩින් අපිට ලේසි කරගන්න. කියන්නේ මේක බොරු කෝඩ් එකක්. මේක කොහෙවත් රන් වෙන්නේ නැහැ. මේක අපේ මතකයටයි අපි ලියාගන්න. අපිට මේක අනාගතයේදී මේ විදිහට යූස් කරන්න වෙයි කියන බලාපොරොත්තු වෙනවා අපි මේක ලියාගන්නේ. දැන් ඊළඟ එක තමයි සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයාගන්න එක. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද වල මතක ඇති උඩදී අපි කතා කරා ඩිසිෂන් එක ගන්න විදිහ දෙකෙන් බෙදලා ඉතුරු බිඳුවයි නම්. ඒ කියන්නේ ඉතුරුවක් නැහැ නම් ඒ කියන්නේ එක ඉරට්ට සංඛ්‍යාවක්. ඊේ නැත්තම් ඒක ඔත්තේ සංඛ්‍යාවක්. තේරුණාද? Reminder, if reminder 0 then it display even number නැත්තම් even number කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව කියලා ඔයාලා දන්නවා. හරි. ඕනම ඒ දැන් පටන් ගන්න අපි කතා කරා ඉස්සෙල්ලා begin එකකින් කියලා. begin පටන් ගන්න begin එකකින්. ඊට පස්සේ read කරන්න කියනවා අපි. මොකද්ද? number as n. මම කිව්වා number as n කියලා කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ calculate කරන්න. calculate කියන්නේ සංඛ්‍යා ගණනය කරන්න. reminder කියන්නේ මොකද්ද? ඉතුරුව නැත්තම් මතකද වගේ reminder කියන්නේ ඉතුරු සංඛ්‍යාවනේ. ඇත්තම කතාව. කියන්නේ මේ අනුව ගණිතයේදී ගණිතයේදී ඉතුරු සංඛ්‍යාවනේ මේ reminder කියලා කියන්නේ. හරිද? එතකොට reminder number එක එන අර n සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ හරිද? number එක දෙකෙන් බෙදුවට පස්සේ මෙතන මේ number කියලා මරන් තියෙන්නේ sorry අර n කියන එක වට ගන්න පුළුවන් උතන්ට. මොකද්ද? calculate reminder after n divided by 2. divided කියන්නේ බෙදීම. දෙකෙන් බෙදීම. එතකොට දෙක තියෙන ඉඳ දෙකෙන් බෙදීම. නම්බරේ දෙකෙන් බෙදුවාම එන එකට තමයි ඒ අපි කියන්නේ. හරි. මේකෙදි බලන්න. if reminder 0 then අපි ඉස්සර කතා කරා if then ගැන. මොකද්ද? එසේ වුණොත් reminder එක බිඳුවට සමාන වුණොතින් display කරන්න ඒක even number එකක් කියලා. ඒක තේරුණානේ. එහෙම නැතිනම් display කරන්න එක odd number එකක් නැත්නම් ඔත්තේ සංඛ්‍යාවක් කියලා. අපි ඉස්සලා කතා කරා else එකක් end if වෙන්න ඕනි. මේක මේ සත්‍ය වුණාට පස්සේ ඒ දෙකෙන් එකක් තෝරාගත්තාට පස්සේ end if වෙලා ඒක end වෙනවා. ඒක තමයි මෙතනදී කතාව. හරි. ඊළඟට තියෙන්නේ ව්‍යාජකේත බවට පරිවර්තනය කිරීම. මොකද්ද? ව්‍යාජකේත බවට ගැලීම් සටහන් පරිවර්තනය කිරීම. ගැලීම් සටහන ව්‍යාජකේතයක් බවට අපි පරිවර්තනය කළ යුතුයි. මේක පරිවර්තනය කිරීමේදී කිසිම වරදක් වෙන්නේ නැති වෙන්න
සාධාරණව මෙන්න මේ විදිහට අපිට පරිවර්තනය කරන්න පුළුවන්. කොහොමද? අපි හිතමු අසමාන සංඛ්‍යා දෙකක් අතුරින් විශාල සංඛ්‍යාව හොයනවා කියලා. අපි ඔකට අඳගන්නවා ලස්සන ෆ්ලෝ chart එකක්. ඔය ෆ්ලෝ chart එක ඇඳගන්නේ ඔයාලා දන්නවා ෆ්ලෝ chart එක අදිද්දී ආරම්භයක් හඳගන්නවා ස්ටාර්ට් එකක්. ඊට පස්සේ ඒකට අපි ගෙන්න ගන්නවා පළවෙනි නම්බර් එක, දෙවෙනි නම්බර් එක, නම්බර් as විදියට තමයි දාලා නම්බර් as n. හරිද? පළවෙනි නම්බර් එක, දෙවෙනි නම්බර් එක අපි ගෙන්න ගන්නවා. ඊට පස්සේ අපි චෙක් කරනවා n1 එක n2ට වඩා විශාලද කියලා. එහෙම විශාලයි නම් n1 එක විශාල සංඛ්‍යාව කියලා ඩිස්ප්ලේ වෙනවා. so process වෙනවා. එතකොට ඒකයි විශාල සංඛ්‍යාව විදිහට length large කියන එකට initialize වෙන්නේ n1 එක වෙනවා. නැතිනම් විශාල සංඛ්‍යාව n2 විදිහට initialize වෙනවා. ඊට පස්සේ විශාල සංඛ්‍යාව ඩිස්ප්ලේ කරන්න නැත්නම් output symbol එකෙන් මෙන්න මේ විදිහට output එක ගහලා output එකට පෙන්වන්න පුළුවන්. හරිද? දැන් වෙන්නේ කොහොමනේ? හරි. මෙතන ඔන්න ඔය සරල කතන්දරේ තේරුණා නේ අපිට දැන්. ඔන්න ඕක ඉංග්‍රීසි වලින් යන්නයි තියෙන්නේ. ඔන්න තමයි පැටලෙන්නේ. ස්ටාර්ට් එක උඩම කෑල්ල begin කියලා ලියා ගන්න. ආරම්භය කියන්නේ begin. ඊට පස්සේ සංඛ්‍යාවන් දෙකක් ලබා ගැනීම සහ අර තියෙන සංකේතවා දන්නවා input symbol එක කියලා. input symbol එකක් තියෙද්දි ලබා ගැනීමක් තියෙද්දි භාවිතා කරන්න පුළුවන් යා මොනවද? input එක, read එක සහ get එක. මෙන්න මේ වගේ තැනකදී ඔයා ගන්න read කියන වචනේ. මෙන්න මේවා ගණිතමය තැනකදී ඔයා ගන්න read කියන වචනේ. read කරන්න. මොකද්ද? n1 එක සහ n2 එක. ඊළඟට අර decision panel එකක් තියෙනවා. n1 එක n2 එකට වඩා විශාලයිද කියලා. මොකද්ද? n1 එක විශාලද අහනවා n2ට වඩා. එහෙම විශාලයි නම් large කියන එක පෙන්වන්න n1 කියලා. එහෙම නැතිනම් large කියන එක පෙන්වන්න n2 කියලා. n diff කරා display කරා large එක ඊට පස්සේ n කරා. ඕක තමයි පළවෙනිම විදිහ අපිට වර්ණයන් තුලින් අපි ගත්තේ මේක අසමාන සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව සෙවීමට සහ ෆ්ලෝ chart එකක් සූඩෝ කිරීමට සූඩෝ කෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම නැත්නම් ව්‍යාජකේතයක් බවට පරිවර්තනය කිරීමට යොදාගත්තා. හරි. හරි ඊළඟ එක මුල් ගැලපෙන්නේ නැතුව ඇති. හරි. සංඛ්‍යා 10ක් අතුරින් කුඩාම සංඛ්‍යාව සංඛ්‍යා 10ක් අතුරින් කියද සංඛ්‍යා 10ක් අතුරින් මේකෙදි කොහොමද අපි කරන්නේ? සංඛ්‍යා 10ක් අතුරින් කරනවා කියන්නේ කෙලින්ම දක්වුවාම පේනවා මේකේ ඉටරේෂන් එකක් නැත්තම් පුනරාවර්තනයක් නැත්තම් පුනර්කරණයක් කියන එක. එතකොට ඔය අඳ ගන්න ෆ්ලෝ chart එක උඩින්ම ආරම්භය ඊට පස්සේ සංඛ්‍යාවක් ඕනිනේ මේකට n කියන සංඛ්‍යාව අපි ඉස්සෙල්ලාම ගන්නවා. ඇයි? පළවෙනිටම පුනර්කරණයක් වෙන්න සංඛ්‍යාවක් තියෙන්න ඕන නිසා n කියන සංඛ්‍යාව ගත්තා. ඊට පස්සේ අපි ඉනිෂියලයිස් කරනවා min පොඩිම සංඛ්‍යාව min n කියලා උඩින් එන සංඛ්‍යාව. ඊට පස්සේ ඒක count 1 කරනයි 10 වතාවක් මේක රන් වෙන්න ඕනි. පළවෙනි count එක දැන් ඇතුළට දැම්මා කියලායි අපි ඔය කිව්වේ. ඊට පස්සේ decision panel එකට ගිහිල්ලා අපි ගන්නවා count එක අපිට අවශ්‍ය 10ට වඩා අඩුවෙන්
10ට වඩා අඩුවෙන් දැන් 10යි ඕනේ. සංඛ්‍යා 10ක් අතුරෙන් 10ට වඩා අඩුවෙන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක පටන් ගන්නේ බිඳුවේ සිටයි. එතකොට 10 ඇතුළත් විය යුතු නැත. බිඳුවේ සිට සංඛ්‍යා 10ක් 10 දක්වා ඇත. එන්නේ ඒකයි එතන තේරුම. 10ට අඩුයි කියන එක. නැත්තම් ඔයා දාන්න ඕනේ 10ට සමාන හෝ අඩු කියලා. එතකොට සංඛ්‍යා 11ක් එනවා බිඳුවේ සිට යෑමේදී. හරි. මෙතන දැන් පළවෙනි සංඛ්‍යාව අපි අතුරට එවුවා. මේ සංඛ්‍යාව සංඛ්‍යා 10ක් වෙනකම් අපි යවන්න ඕනි. එතකොට දැන් සංඛ්‍යාව මෙතන තියාගන්නවා. මේක මින් කියන එකට ඉනිෂියලයිස් කරනවා. මොකද කරන්නේ? ඉනිෂියලයිස් කරනවා මින් කියන එකට. දැන් ආයේ නැවත සංඛ්‍යාවක් මෙතනින් ඉල්ලනවා. මොකද්ද? සංඛ්‍යාවක් ඉල්ලනවා n වෙනුවට තව සංඛ්‍යාවක්. දැන් අලුත් n එකයි අර උඩින් ආපු මින් එකයි අතුරින් n එක අඩුයිද කියලා බලනවා. n එක අඩුයි නම් මෙතන මින් කියන එකට n එක ඇතුල් වෙනවා. නැත්නම් තියෙන සංඛ්‍යාවම මෙතනට ඉනිෂියලයිස් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන කවුන්ට් එකට තව එකක් එකතු වෙලා උඩට යන්නේ. කවුන්ට් +1 කවුන්ට් එකට තව එකක් එකතු වෙලා උඩට යනවා. මොකද දෙවෙනි කවුන්ට් එකයි මේ යන්නේ. හරි. දෙවෙනි කවුන්ට් එක ඇතුළට ආවා. දෙවෙනි කවුන්ට් එකේ දැන් මෙතන තාම සත්‍ය වුණ නැහැ කවුන්ට් කියන එක. කවුන්ට් එක 10ම වුණ නැහැ තාම. දැන් යන්නේ දෙවෙනි කවුන්ට් එක. දෙවෙනි කවුන්ට් එක ගිහලා පල්ලෙහාට දැන් n එකක් ආය ඇතුල් කරගන්නවා. n එක සලකලා බලනවා මේක හරි. දැන් අපි මින් වැලියු එක තිබ්බේ අපි හිතමු 5 කියලා. අලුතෙන් එකතු කරගත්ත එක 3. එතකොට මින් වැලියු එක 3 බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම ඔහොම ලූප් එක යනවා. නවවතාවක් මෙතනට 10 වෙච්ච ගමන් මෙතනින් කියලා කවුන්ට් එක +10 වුණ ගමන් මෙතනින් ලූප් එක නවතිනවා. අයියේ මෙතන පුරා 9 වෙනකන් ලූප් එක රන් වෙන්න විතරයි. 10ක් රන් වෙන්න බෑ. තව එකක් වැඩිපුර රන් වෙන්න බෑ. ඊට පස්සේ එක මෙතනින් යනවා නැත කියන එක. එන 10ට වඩා අඩු නැහැ. 10ට වැඩි සංඛ්‍යාව කවුන්ට් කියන වැලියු එකේ. එතකොට මෙන්න මෙතනට ගිහිල්ලා මින් කියන එක එළියට එවනවා. එතකොට එනවා අවුට්පුට් එක. තේරුණා නේද? ඔන්න ඕක තමයි සරලවම ලියන්න තියෙන්නේ සූඩෝ කෝඩ් වල. begin එකක් දාගන්නවා අපි උඩින්ම. begin එකක් දාගෙන ඊට පස්සේ අපි input එකක් ගන්නවා. ගන්න input එක number එකක්. ඒ number එක අපි ගන්න number කියන initialize කරපු නමකින් අපි ගන්නවා. ඒක අපි ලියනවා n කියලා. මොකක් කියලාද? n කියලා. n කියලා ලියනවා. ඊට පස්සේ අපි initialize කරනවා min සමානයි n. ඒ කියන්නේ පළවෙනිම ආපු අගය තමයි n එක. දැන් අපි n කියන අගය min කියන අගයට ආදේශ කරා. ඊට පස්සේ min කියලා තමයි දැන් අගය පල්ලෙහාට යන්නේ. count 1 පළවෙනි count එක. ඊට පස්සේ අපි මෙතන භාවිතා කරනවා while loop එකක්. while loop එකක් use කරලා count එක 10ට අඩුද බලනවා. ඊට පස්සේ input number as n ආයෙත් අර උඩ step ටික පල්ලෙහාට අරගෙන step ටික යවනවා. ඊට පස්සේ count එක දෙකක් එකතු කර අරක දිගටම යන එක. දැන් කොහොමද ඒක වෙන්නේ? input number as n. ඊට පස්සේ if n min එක වැඩි නම් n එකට වඩා. ඒ කියන්නේ n එක තමයි අඩු අගය. එතකොට then min එක දෙන්නලු n විදිහට. ඊට පස්සේ n diff කරන්න. ඊට පස්සේ count එකට එකක් එකතු කරලා count එක යවන්න. එතකොට පුළුවනි ඔයාට min අගය 10 කියන්නේ count එක 10ට වඩා 10ක් අතරේ සංඛ්‍යා 10ක් අතරේ කුඩාම සංඛ්‍යාව සොයා ගන්න. ඒක තමයි මෙතනදී කියන්නේ print min කියලා. ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න. හරි. ඊට පස්සේ අපි කතා කරා උඩදිම මුලදිම පුනරාවර්තන වර්ග තුනක් තියෙනවා. while do for while do එක පොඩි වැරද්දක් තියෙනවා නේද? while do for do and repeat until කියලා loop තුනක් නැත්නම් පුනරාවර්තන තුනක්.
මේකෙදි වෙන්නේ ඔයාට වයිල් එකේ පේනවා මොකද්ද? වයිල් ඩූ එකේදී ආරම්භයක් කරනවා ඊට පස්සේ අර කලින් වගේ නෙවෙයි for loop එකේ වගේ පිළිවෙලට යන්නේ නැහැ පල්ලෙහාට for එකේ මේක මෙන්න මේවා කරන්න කිව්වට වෙන්නේ නැහැ නැවත නැවත පුනර්කරණය කරලා බල යවන්නේ කියන්නේ සංඛ්‍යාවක යම්කිසි සංඛ්‍යාවක් අතරේ යන්නේ ඒ කියන්නේ නම්බර් 10ක් නම්බර් 9ක් නම්බර් 5ක් වගේ අගයන් තුලයි යන්නේ හරියට මෙන්න මේ වගේ while do loop එකක් යන්නේ while වෙන්නේ do එකක් උනාට ආරම්භ කරනවා ඊට පස්සේ number 1 කියලා අපි initialize කරනවා කියලා හිතමුකෝ අපි මේක තන input ගන්න නැතුව මේ කෙලින්ම යවන්න යන්නේ number 1 ඇතුල් කරනවා number 1 කියන දේ 10ට වඩා අඩුයි එම නිසා ප්‍රෝග්‍රෑම් එකේ ත්‍රුටි කරන්න වෙනවා ඩිස්ප්ලේ කරනවා ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ number 1 +1 ඒ කියන්නේ දැන් number 1 එකට තව එකක් එකතු වුණා නේද? එතකොට number 2 දැන් second round යන්නේ. එතකොට number 2 වුණාට පස්සේ ඒ 10ට වඩා අඩුයි. ආයෙත් ඩිස්ප්ලේ කරනවා ශ්‍රී ලංකා කියලා. ආයෙත් යවන number 3 ඔහොම කියලා අපි ඉස්සලා කතා කරපු එකට වඩා මේක වෙනස් හවත් පස්සෙම වෙනස්. බලන්න මේක සමාන ලකුණක් තියෙනවා. තේරෙනවද? අතන සමාන ලකුණ දාලා නැහැ. මෙතන සමාන ලකුණක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? නම්බර් එක 10 වෙන්න පුළුවන්. තේරුණාද? නම්බර් එක 10 වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යා 11ක් දක්වා මේක ලූප් වෙනවා. කියන්නේ ඩිස්ප්ලේ වෙනවා ශ්‍රී ලංකා කියන එක 11 වතාවක්. එහා පැත්තේ වලට සූඩෝ කෝඩ් එක බලපුවාම හොඳට පේනවා නේද? number 1 කියන එක ඉනිෂියලයිස් කරලා ඒකට යනවා. ඊට පස්සේ while loop එකක් යනවා number ටික check කරන්න. number එක 10ට වඩා අඩු වෙන්න ඕනේ. මෙතන සමාන ලකුණ එහා පැත්තේ මම එහා පැත්තට දාලා නැහැ. ඒක වැරද්දක්. ඒක දාන්න ඕනි. ඊට පස්සේ display කරන්න කියලා කියනවා number එක. ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ number සමානයි number +1. number සමානයි number +1 කිය අපි ඔක loop කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තෘප්තිමත් වුණාම මෙන්න මේ කන්ඩිෂන් එක තෘප්තිමත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේක ස්ටොප් වෙනවා. කියන්නේ 10 11 මෙතන දැන් මෙතන 10 ගිහිල්ලා මෙන්න මෙතන නම් එක 11 වුණ ගමන්ම මේක නවතිනවා. හරි. ඊළඟට for loop එකක්. for කියන්නේ මොකක්ද? එකේ සිට 5 දක්වා print කරන්න කියලා කියනවා. 1 to 5 display hello. එකේ සිට 5 දක්වා. එතකොට hello කියලා display කරන්න එච්චරයි. එතන තියෙන ලොකු දෙයක් නැහැ. කියන්නේ සරල සාමාන්‍ය විදිහටම යනවා කියන එක for loop එක වෙන්නේ. කියන්නේ for loop එකක් ගහලා එකේ සිට 10 දක්වා ගැහුවොත් එහෙම එකේ සිට 5 දක්වා print කරලා කරන්න පුළුවන්. i කියන එක print වෙනවා එතකොට. එතන මම i කියලා දාලා නැති නිසා තමයි විදිහට පේන්නේ. එහෙන් print කරන්න පුළුවන්. හරි. මේකෙදි repeat loop එක අපි ඉස්සෙල්ලා කතා කරා repeat loop එක ගැන. නැවත එකම දේ කරක සිද්ධ වෙනවා. ඒකට තමයි අපි කියන්නේ repeat loop එක කියලා. එතන මේ display ශ්‍රී ලංකා කියන එක පහළ දෙන්න ඕනේ උඩට යනවා මම හිතන්නේ නැත්තක් කියලා තියෙන එක. කන්ඩිෂන් එකට තමයි හැම වෙලෙම yes no connect වෙන්නේ කියලා ඔළුවේ තියාගන්න. ආදිත්‍ය වගේ පොඩි වැරදි වෙනවා. ඕක තමයි අද දවසේ සරල පාඩම. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕන වෙලාවක මාව contact කරන්න. මම හිතනවා my contact detail ඔයාලා ගාව ඇති කියලා. මගේ sites වලින් ගන්න පුළුවන් හරිය my contact details. ඉතින් ආය දවසක හම්බෙමු අපි. ආය දවසක ඉතුරු පාඩම ඉතුරු ටික කන්ටිනියු කරමු. මේක තවත් ගැඹුරු වශයෙන් අවශ්‍ය නම් මට පණිවිඩයක් දෙන්න මැසේජ් එකක් දාන්න. අපි ඔන්ලයින් පන්ති වලට join වෙන්න පුළුවන් ඔයාලට. ඒකෙම අපේ ෆිසිකල් පන්තියක් තියෙනවා දැනට ටෙලිවිෂන් පායතනේ. ඒකට join වෙන්න පුළුවන්.
ඉතින් සුබ පැතුම් ඉස්සරහට අපි ඊළඟ පාඩම් වලින් හම්බෙමු.